අයිබෝවන් හැමෝටම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ පැවැත්වෙන තරඟ විභාගවලට ඕනේ කරන සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට අදාළව ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනි කියන එක ගැන කතා කරන්න. ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි ග්‍රාම නිලධාරී සේවා විභාගය, ඒ වගේම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළත් කර ගැනීමේ විභාගය, ඒ වගේම තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගය. මෙන්න මේ කියන විභාග තුන ටාගට් කරලා තමයි මම අද කතා කරන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට වැදගත් වෙයි කොහොමද සිංහල ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ගන්නෙ. ඒ වගේම සිංහල ප්‍රශ්න පත්‍රයට කාලය කළමනාකරණය කරගෙන හරියට කොහොමද උත්තර ලියන්නේ කියන එක ගැන අද ඔයගොල්ලන්ට දැනගන්න. කලින් මතක් කරනවා හැමෝටම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී පවත්වන නියමිත මේ වගේ තරඟ විභාගවලට සිංහල සහ සාමාන්‍ය දැනීම කියන විෂයන් වලට අදාළව විෂය කරුණු ඔයගොල්ලත් එක්ක බෙදා ගන්න අපි සූදානම්. භාෂා ප්‍රශ්න පත්‍රය ගත්තාම මම මුලිනුත් කියලා තියෙනවා මේ භාෂා ප්‍රශ්න පත්‍රය සමන්විත වෙලා තියෙන්නේ අක්ෂර වින්‍යාසය, ආකාරාදී පිළිවෙල, වාක්‍ය රීති, සංදි, සමාස, විභක්ති, සමාන පද, විරුද්ධ පද, ඒ වගේම රචනාව, සාරාංශකරණය, ලිපි කෙටුම්පත් කිරීම මෙන්න මේ කියන විෂය කරුණු වලින්. ඉතින් මෙතනදී අපිට කෙටි ප්‍රශ්න වගේම රචනාව ආශ්‍රිත ප්‍රශ්න ලැබෙන්නත් පුළුවන්. එතනදී විශේෂයෙන්ම අපි මේ කෙටි ප්‍රශ්න වලට ඒ කියලා කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් ඉරිගහන ප්‍රශ්න එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න කියලා කියන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට අපිට පුළුවන් නම් නිවැරදි පිළිතුර ලබාගෙන එතනින් උපරිම ලකුණු ලබා ගන්න මේ හැම විභාගයක්ම සමත් වෙන්න අපිට තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද ඒකට හේතුව අපි ලියන දෙයකට වැඩිය අපිට නිශ්චිත උත්තර හතරක් දීලා තියෙද්දි එතනින් හරියාකාර පිළිතුර මොකක්ද කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙලා එතනින් අපිට පුළුවන් නිවැරදි පිළිතුර ලබාගෙන ඒ අදාළ කරන ප්‍රශ්නෙට උත්තරය ලබා ගන්න. ඒකදී අපිට පොඩි වාසියක් තියෙනවා. මොකද අපිට එතනදී උත්තර හතරක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන උත්තර හතරෙන් නිවැරදිම උත්තරේ මොකක්ද කියන එක තෝරගන්නයි අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට ඉල්ලීමක් කරනවා. පුළුවන් තරම් මේ බහුවර්ණ ප්‍රශ්නත් එක්ක ඉන්න ඒ ප්‍රශ්න වලට නිවැරදි උත්තර ගන්න උත්සාහ කරන්න. ඒ හරහා ඔයාලට පුළුවන් වැඩි ලකුණකට යන්න. ඉතින් මුලින්ම කතා කරමු මේ අක්ෂර වින්‍යාසය කියන පාඩමෙන් කොහොමද අපිට ප්‍රශ්න හැදෙන්නේ කියලා. එතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පේපර් එකේ අපිට ප්‍රශ්න 4ක් හෝ 5ක් එහෙම නැත්නම් ආසන්න වශයෙන් 3ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා අක්ෂර වින්‍යාසයට අදාළව. ඒ කියලා කියන්නේ වචන 4ක් හෝ 5ක් දීලා ඔයාට අවස්ථාව ලබා දෙනවා නිවැරදි අක්ෂර වින්‍යාසය තෝරන්න කියලා. අක්ෂර වින්‍යාසයේ නිවැරදිව යෙදලා තියෙන වචනය මොකක්ද කියන එක තෝරන්න කියලා ඔයාට ප්‍රශ්නයක් ලබා දෙනවා. ඒ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න අපි කොයි විදිහට සූදානම් වෙන්න ඕනි කියන එක තමයි මුලින්ම කතා කරන්න යන්නේ. මෙතනදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ අපි එදිනදා ජීවිතයේ භාවිත කරන වචන පිළිබඳව. විශේෂයෙන්ම අපි එදිනදා ජීවිතයේ අපේ කතා ව්‍යවහාරයේ තියෙනවානේ. මේ කතා ව්‍යවහාරයේ පාවිච්චි කරන වචන ගොඩක් දෙනෙක් ලිඛිත ව්‍යවහාරයටත් ඒ විදිහටම ලබා ගන්නවා. උදාහරණයක් විදිහට දැන් මම භාවිතා කියලා කිව්වොත් එහෙනම් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට පාවිච්චි කරන්නේ භාවිතා කියන වචනේ. නමුත් ලේඛන ව්‍යවහාරයේදී අපි දැනගත යුතුයි මේ වචනය භාවිතා නෙමෙයි මේක භාවිත. නිවැරදි ලේඛන ව්‍යවහාරයට අනුව මේ වචනේ භාවිත. ඒ නිසා අපි කතා කරන ව්‍යවහාරයේදී අපි ඒක නිවැරදි ආකාරයෙන් නොවෙන්න කතා කරාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කවුරුත් ඒකේ අපේ නිවැරදිභාවය හොයන්නේ නැති නිසා. නමුත් ලේඛන ව්‍යවහාරයේදී ඒ වගේ වචන පාවිච්චි කරනකොට අපි නිවැරදි වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. නිසා උදාහරණයක් විදිහට මේ භාවිතා කියන වචනය ගත්තොත් ඒක නිවැරදි වචනය වෙන්නේ භාවිත. ඊළඟට අපි නිතර කතා කරන වචනයක් තමයි මේ අත්‍යවශ්‍ය කියන එක. ගොඩක් දෙනෙක් මේ වචනය පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය කියලා. අත්‍යවශ්‍ය කියලා යංශයට අනවශ්‍ය දීර්ඝයක් එකතු කරලා තමයි මේ වචනය පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ මේ වගේ වචනවල අනවශ්‍ය දීර්ඝයකින් තොරව තමයි ලිඛිත භාෂාවට අපි හරව ගන්න ඕනේ. ඒ වගේ වචන ගොඩාක් අපිට සිංහල භාෂාවේ දැක ගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී ඒ වචන මොනවද? ඒවත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? මේ වචන නිවැරදිව ලියන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අක්ෂර වින්‍යාසයට අදාළව ඔයගොල්ලෝ ළඟ සිංහල අභ්‍යාස නැත්තම් අපෙන් අභ්‍යාස ලබා ගන්න පුළුවන් පුංචි මුදලක් අපිට ගෙවලා ඒ අභ්‍යාස අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇතුළත් කරන්නම්. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ අක්ෂර වින්‍යාසයට අදාළව අපිට රීති කීපයක් දැක ගන්න පුළුවන්. නාන නාල ભેදය. එහෙම නැත්නම් ශාෂ සහ ભેදය. මෙන්න මේ කියන අක්ෂර වින්‍යාසයට අදාළ රීති අපිට පුළුවන් නිවැරදි ආකාරයෙන් ඉගෙනගෙන ඒව ආශ්‍රය කරගෙන මේ අක්ෂර වින්‍යාසයට අදාළ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා ගන්න. එතනදී මූර්ධ ජනයනය දෙන්නේ කොහොමද? දන්ත ජනයනය දෙන්නේ කොහොමද? ඒ වගේම මූර්ධ ශයනය දෙන්නේ කොහොමද? තාලු ශයනය දෙන්නේ කොහොමද? මූර්ධ ජලයන්න, දන්ත දලයන්න දෙන්නේ කොහොමද? මෙන්න මේ අකුරු වචනවල යෙදිලා එතනින් පස්සේ එන අකුර මොකද්ද? ඊට ඉස්සරහින් තියෙන්න ඕනේ අකුර මොකද්ද කියන එක ගැන මේ රීතිවලදී අපි කතා කරනවා. ඉතින් ඒ ගැනත් ඉදිරියේදී අනිවාර්යෙන් ඕගොල්ලන්ට වීඩියෝ එකක් මම ගේනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.
ඒ වගේම තමයි මේ අක්ෂර වින්‍යාසයට අදාළව ප්‍රශ්නවලට ඔයාලා උත්තර ලියනකොට කවමදාකවත් මේ රීති කටපාඩම් කරන්න යන්න එපා. ඒ රීති කටපාඩම් කිරීම තුළින් වෙන්නේ අපිට ඒ ප්‍රශ්නයට අපි කියන්නේ කොම්ප්ලිකේටඩ් වෙනවා කියලා. ඒ ප්‍රශ්නය නිවැරදිව තේරුම් අරගෙන හරියට උත්තරේ ගන්න අපිට බැරි වෙනවා. ඒ නිසා ඔයාලා කරන්න ඕනේ වචන ප්‍රැක්ටිස් කරන එක. අපි කියන්නේ සතත අභ්‍යාසය කියලා. සතත අභ්‍යාසය තමයි මේ අක්ෂර වින්‍යාසය කියන ප්‍රශ්නයට උත්තර ගන්න පුළුවන් හොඳම ක්‍රමය. මොකද මම පාවිච්චි කරේ ඒ ක්‍රමය නිරන්තරයෙන්ම වචනත් එක්ක ඉන්න වචන භාවිත කරන විදිහ ගැන ඉගෙන ගන්න, ඒ වචන නිවැරදිව ලියන්න, ඒ ලිවීමෙන් සතත අභ්‍යාසය ලබා ගන්න. ඒ හරහා ඔයාට පුළුවන් ඉදිරියේදී පැවැත්වෙන මේ විභාගවලට අක්ෂර වින්‍යාසය කියන කොටසින් අදාළ ප්‍රශ්න වලට නිවැරදි උත්තර ලබා ගන්න. පෙරකේ ලැබෙන තවත් වැදගත් කොටසක් තමයි අකාරාදී පිළිවෙල කියලා කියන්නේ. ඇත්තටම අකාරාදී පිළිවෙල කියලා කියන්නේ අපේ සිංහල හෝඩිය අකුරු ටික යෙදලා තියෙන පිළිවෙල. මේක බර වචන වලින් ඔයාලට මම කියන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද මේක සිංහල පාඩමක් නෙමෙයි නිසා. අක්ෂර වින්‍යාසය සහ අකාරාදී පිළිවෙල කියන පාඩම් දෙකටම අදාළව එන ප්‍රශ්න වලින් ඔයාලට වැඩිම ලකුණු ගන්න උපරිමයෙන් උත්සාහ කරන්න පුළුවන්. ඉතින් අකාරාදී පිළිවෙල කියන එකට අදාළව ගත්තොත් එහෙම මෙතනදී මූලික වශයෙන්ම දැනගන්න ඕනේ අපේ හෝඩිය කොහොමද යෙදිලා තියෙන්නේ කියන එක. අයන්නේ ඉඳලා ෆර් වෙනකන් අපේ හෝඩිය යෙදිලා තියෙන අණුපිළිවෙල මොකක්ද කියන එක ගැන ඔයා විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ. ඒක මතක තියාගන්න මම ඔයාලට පොඩි උපක්‍රමයක් මේ වෙලාවේදී කියලා දෙන්නම්. මුලින්ම ඔයා හොයාගන්න සිංහල හෝඩිය නිවැරදිව ලියලා තියෙන එක chart එකක්. අපි අර කොටුව ඇතුලේ පොඩි කාලේ පන්තිවල අපේ පෙළ පොත්වල තියෙනවනේ. අන්න ඒ වගේ chart එකක් හොයාගන්න. මේ chart එක හොයාගෙන ඊට පස්සේ එක කොලයකට ඔයාගේ අත්තකුරෙන් මේ හෝඩිය ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා එතනින් පස්සේ දවසකට 5 වතාවක් මේ හෝඩිය මතකෙන් ලියන්න. අර කොලේ බලාගෙන මුලින් ලියන්න, ඊට පස්සේ ටිකෙන් ටික මතකයෙන් මේක ලියන්න පටන් ගන්න. ඔය විදිහට එක සතියක් කරනකොට ඔයාට මේ හෝඩිය මතක තියාගන්න පුළුවන්. කොයිම වෙලාවකවත් හෝඩිය කටපාඩම් කරන්න යන්න එපා. එතනදී සමහර වෙලාවට ඔයාගේ මතකය වෙනස් වෙන්න පුළුවන්. මොකද අකුරු යෙදිලා තියෙන විදිය අමතක වුණොත් එහෙම අකාරාදී පිළිවෙල කොහොමත් පැටලෙන්න තියෙන chance එක වැඩි නිසා ඒ අවස්ථාව වැඩි නිසා. ඒ නිසා අර ක්‍රමය අනුගමනය කරන්න. මොකද ලියන එක අපි ලියනවා කියලා කියන්නේ අපේ මනස ඒක තැම්පත් වෙන්න ගන්න අවස්ථාව ගොඩක් වැඩි. ඒ ලියද්දි මතක් කරලා මේ වචන එහෙම නැත්නම් මේ අකුරු පුළුවන් තරම් හිතින් කියවන්න. පුළුවන් නම් ශබ්ද නගලා කියවන්න. එතකොට මේ ටික මතක තියාගන්න ඔයාලට වැඩි හැකියාවක් අවස්ථාවක් ලැබෙනවා. හෝඩිය පාඩම් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් අක්ෂර වින්‍යාසයට අදාළව තියෙන අභ්‍යාස කරයට අදාළව නිවැරදි උත්තරය හොයාගන්නත් ඔයාට ගොඩක් අමාරු වෙනවා. සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයේ එන තවත් වැදගත් කොටසක් තමයි මේ සමාන පද, විරුද්ධ පද, යුගල පද, සංදි සමාස. මෙන්න මේ කියන කොටස්. සංදි ගැන අපි වෙනම කතා කරමු. ඊට කලින් සමාස, සමාන පද, විරුද්ධ පද සහ යුගල පද. මෙන්න මේ කියන දේවල් වලින් එන ප්‍රශ්න වලට ලේසියෙන් ඔයාට උත්තර ලියා ගන්න පුළුවන්. මොකද අපි එදිනදා ජීවිතේ භාවිත කරන වචන තමයි, එදිනදා පාවිච්චි කරන වචන තමයි මේ විභාගයට අපෙන් අහන්නේ. ඉතින් අවශ්‍ය වෙන්නේ පාස් පේපර්ස් වල තියෙන දේවල් හරි කලින් ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල් හරි මොනවම හරි පොතක තියෙන වචන ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න එක. දාලා අවබෝධයක් ලබා ගන්න එක. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ මේ සිංහල පේපර් එක දිනන්න නම්, සිංහල පේපර් එකට වැඩිම ලකුණු ගන්න නම් ඔයාලට අංක 1 අවශ්‍ය වෙන දේ සතත අභ්‍යාසය. ඒ නිසා වචනත් එක්කම ඉන්න සමාන පද, විරුද්ධ පද දවසකට අඩුම ගානේ 10ක්වත් කොහෙන් හරි හොයාගෙන ඒක ඔලුවට දාගන්න. එතනදී ඔයාලට ලොකු chance එකක් තියෙනවා මේ විභාගයට හොඳ focus එකක් හදාගන්න. නාඩනවා සංදි. මේ සංදි වලින් අපි ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඇත්තටම මෙතනදිත් අපිට එන්නේ කෙටි ප්‍රශ්න. ඉතින් කෙටි ප්‍රශ්න දෙකක් හෝ තුනක් වගේ මේ සංදි කියන පාඩමෙත් අපිට එනවා. සංදි වර්ග 10ක් සිංහල හෝඩියේ තියෙනවා. ඒ සංදි වර්ග 10ට අදාළව විවිධ සංදි තියෙනවා. අපෙන් කොයි වෙලාවකවත් ප්‍රශ්න පත්‍රයේ අහන්නේ නැහැ. සංදි විදිය මොකද්ද? සංදි වෙන ආකාරය මොකද්ද? සංදි වර්ගය මොකද්ද? මේ කිසිම දෙයක් අපෙන් අහන්නේ නැහැ. අපෙන් හැම වෙලාවෙම අහනවා නම් අහන්නේ නිවැරදිව සංදි වෙලා තියෙන වචනය මොකද්ද? නැත්නම් නිවැරදිව විසන්දි වෙලා තියෙන වචනය මොකද්ද? එහෙම නැත්නම් නිවැරදිව විසන්දි කරලා නැති, සංදි කරලා නැති වචනය මොකද්ද? ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් මේකෙදිත් ඔයාලට පාවිච්චි කරන්න තියෙන්නේ අර අක්ෂර වින්‍යාසය, අකාරාදිය, සමාන පද, විරුද්ධ පද වලට කියපු ක්‍රමයමයි සතත අභ්‍යාසය. සතත අභ්‍යාසය හරහා තමයි මේකත් කරන්න පුළුවන්. වචන එක්ක ඉන්න. සංදි වෙන වචන හොයන්න. වචනයක් අහුනොත් ඒ වචනය කොහොමද සංදි වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වචනය කොහොමද විසන්දි වෙන්නේ කියලා උත්සාහ කරන්න.
ඒ දේවල් ගැන අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම මේ සංදි පාඩමෙන් එන ප්‍රශ්න වලටත් උත්තර ලියා ගන්න පුළුවන්. මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. පූර්වලොස්සර ලෝප සංදිය කියන්නේ මොකද්ද? ස්වර සංදිය කියන්නේ මොකද්ද? ගාත්‍රාදේශ සංදිය කියන්නේ මොකක්ද? මේ දේවල් යනු කුමක්ද කියන එක ගැන ඔයා මෙතනදී දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය වෙන්නේ මේ සංදිය වෙලා තියෙන්නේ කොහොමද? මේ වචනේ විසන්ධි වෙලා තියෙන්නේ කොහොමද? වචන දෙකක් එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සංදි වෙලා තියෙන්නේ කොහොමද? ඔන්න ඔය කියන කාරණාව තමයි ඔයා මූලික වශයෙන් දැනගන්න ඕනේ. ඉතින් මේ ගැන ඉදිරියේදී කතා කරනවා. මතක් කරන්න ඔයගොල්ලන්ට හැමතිස්සෙම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපිට කතා කරන්න ඔයගොල්ලෝ වෙනුවෙන් ඕනේ උදව්වක් දෙන්න අපි සූදානම්. සිංහල පේපර් එකේ එන වැදගත්ම සහ විශේෂම කොටස තමයි වාක්‍ය රීති කියලා කියන්නේ. වාක්‍ය රීති විශාල ප්‍රමාණයක් අපිට සිංහල භාෂාව ඇතුලේ හඳුන ගන්න පුළුවන්. සාරාංශ කරලා කිව්වොත් 30කට 35කට ආසන්න ප්‍රමාණයක් වාක්‍ය රීති අපිට අඳුන ගන්න පුළුවන්. රීති ගැන කතා කරොත් මෙතනදිත් මම ඔයාලට හැමතිස්සෙම කියනවා වගේ වාක්‍ය රීතිත් කටපාඩම් කරන්න යන්න එපා. අවශ්‍ය වෙන්නේ මෙතනදිත් සතතාභ්‍යාසයමයි. උක්තය මොකක්ද? ආඛ්‍යාතය මොකක්ද? කර්මය මොකක්ද කියන එක ඔයා හොඳටම දැනන් හිටියාම ඇති. උක්ත පද කියන්නේ මොනවද? අනුක්ත පද කියන්නේ මොනවද කියලා ඔයා දැනගෙන හිටියාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම උක්තයට අනුව ආඛ්‍යාතයේ යෙදෙන්නේ කොහොමද? කර්මයට අනුව ආඛ්‍යාතයේ යෙදෙන්නේ කොයි වගේ අවස්ථාවලද? කර්තෘට අනුව ආඛ්‍යාතයේ යෙදෙන්නේ කොයි වගේ අවස්ථාවලද? මෙන්න මේ කියන කාරණා ප්‍රායෝගිකව දැනගෙන හිටියාම හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්නම් මම යන්නෙන් පටන් ගන්නා විට මියන්නෙන් අවසන් වන්නේ කියලා ඔයාලා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මතක් කරනවා සිංහල වාක්‍ය රීති පිළිබඳව අපේ channel එකේ මම අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ link එකත් මම description එකට දාන්නම්. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. එතනදී බලලා ඔයාලට ගැටලුවක් තියෙනවා නම් වාක්‍ය රීති සම්බන්ධයෙන් අනිවාර්යෙන් comment එකක් දාන්න. මෙන්න මේ ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. මට මේක මතක තියාගන්න අමාරුයි. මට මේක තේරෙන්නේ නැහැ වගේ ඔයාලට තියෙන ගැටලු මොනවම හරි කමක් නැහැ. අපිට comment කරන්න අපි ඒ වෙනුවෙන් උත්තර දෙන්න ලෑස්ති. අද කතා කරපු වීඩියෝ එකෙන් ඔයාලට සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට ඕනේ කරන මූලික කරුණු ටික ලැබෙන්න ඇති. මූලික දැනුම ලැබෙන්න ඇති. ප්‍රශ්න පත්‍රයට කොහොමද සූදානම් වෙන්නේ කියන එක. ඉතින් මේ දේවල් අනුගමනය කරන්න විභාග වලට තියෙන තාම පුංචි කාලයක්, මාසයක් වගේ කාලයක් අපිට තියෙන්නේ. විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගය ගත්තොත් අපිට මාසයකමාරක වගේ පොඩි කාලයක් තියෙන. ඉතින් මේ කාලය ඇතුළත සූදානම් වෙන්න මේ විභාග හොඳින් ජය ගන්න හැමෝටම පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරනවා. සතත අභ්‍යාසයේ යෙදෙන්න ඔයගොල්ලෝ ළඟ මේ වෙනකොට අභ්‍යාස නැත්නම් අපි වින්කී එඩියුකේෂන් සූදානම් කරලා තියෙනවා අභ්‍යාස කට්ටලයක්. ඒ අභ්‍යාස කට්ටලය ඔයාලට මිලදී ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 850ක් වගේ පුංචි ප්‍රමාණයකට අපි PDF එක ලබා දෙනවා. PDF එක අරගෙන print out එකක් ගන්න අපි උත්තරات ලබා දෙනවා. ඒ print out එක අරගෙන ඒක කරන්න. ඒ සතත අභ්‍යාසයෙන් හොඳටම ප්‍රමාණවත් ඔයාලට සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ගන්න, නිවැරදි උත්තර ලියලා ලකුණු වැඩිපුර ගන්න. ඒ වගේම මතක් කරනවා මම description එකේ add කරලා තියෙනවා WhatsApp group එකක link එකක්. අපේ group එකට join වෙන්න. ඒ group එකේ ඔයාලට ඕනේ ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි personally අපිත් එක්ක කතා කරන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන ගැටලු සිංහල භාෂාවට ඒ වගේම සාමාන්‍ය දැනීමට අදාළව තියෙන ගැටලු අපිත් එක්ක කතා කරන්න සහ WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න ඒ හරහා ඉදිරියේදී පැවැත්වෙන නියමිත තරඟ විභාගවල කාලීන තොරතුරු ඒ වගේම සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට අදාළ කරන අනිත් විෂය කරුණු ගැන අපි කතා කරනවා සහ නොවැම්බර් 23 වෙනිදා රාත්‍රී 8ට අපි ආරම්භ කරනවා නොමිලේ පවත්වන විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගය වෙනුවෙන් නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාව. මේක 100%ක්ම නොමිලේ යන්න ඕගොල්ලන්ගෙන් කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. ඉතින් WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් විශ්වාස කරනවා අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙම ප්‍රයෝජනයක් ලැබුණා නම් යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපේ අඩුපාඩු තියෙනවා නම් ඒව අපිට කියලා දෙන්න. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.